හරි. අපි කතා කරන්න හදන්නේ අපේ තුන්වෙනි පේපර් එකේ essay කොටස. essay එකේදී මේ අපි කතා කරනවා අපේ පළවෙනි logic gate ප්‍රශ්නය structure එකෙන් පස්සේ අපේ රචනා කොටසේ රචනා පේපර් එකේ ප්‍රශ්න ටික කතා කරගෙන යන්න හදන්නේ. මේකෙදි දැන් මම දීලා තියෙන පේපර් එකේ හැටියට අපිට තෝරගන්න ප්‍රශ්න නැහැ. තියෙන ප්‍රශ්න හතරයි දීලා තියෙන්නේ. සියලුම ප්‍රශ්න වල පිළිතුරු දියන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් අපේ එක්සෑම් එකේ level එක්සෑම් එකේදී ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න තෝරගත්ත ප්‍රශ්න හතරකට ලියන්න තියෙන්නේ. නමුත් අපේ සිලබස් එක තාම අවසන් නැති නිසා අපි තෝරා ගැනීම කරන්න දෙන්නේ නැතුව සම්පූර්ණ ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා අවස්ථාව දීලා තියෙනවා. එතකොට මෙතන logic gate ප්‍රශ්නේ අපි කතා කරන්න හදන්නේ. මේ කියනවා එක්තරා විද්‍යාගාරයක් තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතියක් මගින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හානි කර අගයන් අවස්ථාවලට අදාළව සීනුවක් නාද කරන්න හදන්නේ. එතකොට මෙතනදී අනතුරු ඇඟවීම සීනුව නාද වීම එක ලෙසද එසේ නොවන අවස්ථාවලදී බිඳුව ලෙසද x ප්‍රතිදානය මගින් නිරූපණය. එතකොට x කියන අවුට්පුට් එකේ ඉන්නේ අපේ සීනුවට. සීනුව නාද වෙනවා නම් 1යි කියලා කියනවා. නාද වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඕෆ් තත්ත්වයේ තියෙනවා නම් බිඳුවයි කියලා තියෙනවා. හරි. එතකොට මෙයා නාද වෙන්න අදාළ කොන්දේසි ටික මෙතන දීලා තියෙනවා. ඒ කොන්දේසි ටික බලමු. උෂ්ණත්වය right අපි පොඩක් highlight කරගමු ඒක. උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා අඩු වී කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන පීඩනය අඩු වන විටදී හෝ ඒ කියන්නේ උෂ්ණත්වය T කියන එක්කෙනා සෙල්සියස් 300ට වඩා උඩයි හෝ සමාන වේලාවට හරි කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන වායු පීඩනය අඩු වන විටදී හෝ එහෙම නැත්නම් අපි කියනවා ජල පීඩනය W කියන එක්කෙනා බාර් 10ට වඩා වැඩි වී උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා 300ට වඩා වැඩි වෙන විට. right මෙන්න මේ අනතුරු ඇඟවීමේ සීනෝ නැත්නම් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. right එතකොට පළවෙනිම වැඩේ තමයි අපි මේකට අදාළව කොන්දේසි ටික හදා ගන්න ඕන පිළිවෙත. කොන්දේසි ටික හරියට හදාගත්තේ නැත්නම් අපේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් වරදිනවා. right එතකොට අපි මේකෙදි කොන්දේසි ටික ගොඩනගා ගන්න උත්සාහ කරමු. පළවෙනි එකේදී කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් 300ට කුඩා හෝ සමාන වෙන කියන උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. right උෂ්ණත්වය අඩු වෙන විට සහ ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන පීඩනය. කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන පීඩනය අපි කියමුකෝ වායු පීඩනය කියලා. වායු පීඩනය අඩු වෙන විට. right එතකොට උෂ්ණත්වය කියන එක අපිට දීලා තියෙනවා T කියන. ඊට පස්සේ වායු පීඩනය අපිට දීලා තියෙනවා P ගේ. right එතකොට මෙතනදී වගුවක් දීලා තියෙනවා උෂ්ණත්වය අඩුයි කියලා කියන්නේ උෂ්ණත්වය අඩු අවස්ථාව එක විදිහට උෂ්ණත්වය වැඩි අවස්ථාව බිඳු විදිහට දීලා තියෙනවා. නමුත් අපිට පුරුදු වෙලා තියෙන උෂ්ණත්වය අඩුයි නම් බිඳුවයි වැඩි නම් 1යි කියලා වගේ නිකන් අපි නිකන් මතයක් හදාගෙන දිනනවා. නමුත් ඒක ලොජික් ගේට් වල ගොඩක් වෙලාවට ඒක වරද්දන අවස්ථාවක්. ලොජික් ගේට් වලදී ඒක ගොඩක් තැන්වලදී මාරු කරලා මෙන්න මේ විදිහට ප්‍රශ්න පොඩ්ඩක් පටලවලා දෙන අවස්ථා තියෙනවා. right එතකොට ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම හොඳ කල්පනාවෙන් මේ වැඩේ කරගන්න ඕනේ. right එතකොට උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා අඩු වෙනවා කියලා කියන්නේ අපේ අවුට්පුට් එක T කියන එක නා එක වෙලා තියෙනවා. right එතකොට T කියන අගය එක වුණාම හරි එහෙම නැත්නම් ඊළඟට අපිට තියෙනවා වායු පීඩනය අඩු වෙන අවස්ථාව. right එතකොට වායු පීඩනය අපි ගන්න P වලින් වායු පීඩනය වැඩි අවස්ථාව එක විදිහටත් අඩු අවස්ථාව බිඳු විදිහටත් දීලා තියෙනවා. අපිට ඕනේ වායු පීඩනය අඩු අවස්ථාව නිසා අපි ගන්නවා එතනින් P කියන එක නා බිඳු වෙන අවස්ථාව. right එතකොට මෙන්න පළවෙනි කොන්දේසියට අදාළව මම ගොඩනගා ගත්තා පොඩි තර්කයක්. උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා අඩු අවස්ථාව. එතකොට සෙල්සියස් 300ට වඩා අඩුයි කියලා කියන්නේ T කියන එක නා එක වෙන අවස්ථාව. right ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන වායු පීඩනය අඩු වෙන අවස්ථාව. වායු පීඩනය අඩු වෙන අවස්ථාව කියලා කියන්නේ මෙන්න මෙතන කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන වායු පීඩනය අඩු වෙන අවස්ථාව sorry මම මේක මාරු කරලා තියෙන්නේ වායු පීඩනය අඩු වෙන අවස්ථාව අපි දීලා තියෙන්නේ බිඳුව right එතකොට මෙතන බිඳුව වෙන්න ඕනේ right වායු පීඩනය අඩු වෙන අවස්ථාව බිඳුව විදිහට මාක් කරගන්න right ඔන්න අපි ආයෙත් පැහැදිලි කරගමු උෂ්ණත්වය T 300ට වඩා අඩුයි ඔන්න 300ට වඩා අඩුයි 300ට වඩා අඩුයි කියන්නේ එක වෙන අවස්ථාව right කාබන් ඩයොක්සයිඩ් මගින් ඇති කරන වායු පීඩනය P අඩු වෙන්න ඕනි
P කියන එක න අඩු අවස්ථාව ඔන්න බිඳුව විදියට තියෙනවා right එහෙනම් P බිඳුව වෙලා තියෙනවා right එතකොට පළවෙනි කොන්දේසියට අදාළව මම මෙන්න මේ අවස්ථාව ගොඩනගාගත්ත T1 වෙලා P බිඳුව වුණොත් අපේ සංවේදකය දැල් වෙනවා සංවේදකය නාද වෙනවා කියලා කියනවා right එහෙම නැත්තම් අපිට කියනවා තව අවස්ථාවක් ඒ අවස්ථාවේදී හෝ එහෙනම් නැත්තම් තව අවස්ථාවක් තියෙනවා ඒ අවස්ථාවේදී කියන්නේ මොකද්ද ජල පීඩනය බාර් 10ට වඩා වැඩි අවස්ථාව. බාර් 10ට වඩා වැඩි. ජල පීඩනය වැඩි වෙලා උෂ්ණත්වය මොකක් වෙන්න ඕනද? උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා වැඩි වෙන්න ඕන. right. එතකොට ජල පීඩනය කියන එක අපිට පෙන්නලා තියෙනවා W ගෙන්. උෂ්ණත්වය ඉස්සෙල්ලා වගේම T වලින් පෙන්නලා තියෙනවා. right. අපි බලන්න හදන්නේ ජල පීඩනය වැඩි වෙන්න ඕනේ. ජල පීඩනය වැඩි වෙන්න ඕනේ. right. ජල පීඩනය බාර් 10ට වඩා වැඩි අවස්ථාව වැඩි කියලා කියන ඔන්න බිඳුව වෙලාවට. ඒ කියන්නේ W කියන එක කියනවා බිඳුව වෙලා උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා වැඩි අවස්ථාව. right. උෂ්ණත්වය සෙල්සියස් 300ට වඩා වැඩි අවස්ථාව මෙන්න මෙතනදී අපි කියනවා T කියන එක කියනවා බිඳුව. right. එතකොට අපේ සාරාංශය විදිහට අපි හදාගෙන තියෙන පොඩි තර්කයක් ගොඩනගාගෙන තියෙනවා. උෂ්ණත්වය අඩු වෙලා වායු පීඩනය අඩු වෙන්න ඕනි. ඒ කියන්නේ උෂ්ණත්වයත් අඩු වෙලා වායු පීඩනයත් අඩු වෙන්න ඕනි. එහෙම නැත්නම් ජල පීඩනය වැඩි වෙලා උෂ්ණත්වයත් වැඩි වෙන්න ඕනි. එතකොට උෂ්ණත්වය අඩු වෙලා කියන්නේ T1 වෙලා වායු පීඩනය අඩු වෙනවා කියන්නේ P බිඳුව වෙන්න ඕනි. ජල පීඩනය වැඩි වෙලා W කියන එක කෙනා බිඳුව වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ T බිඳුව වෙන්න ඕනි. right. මේක මේ දුරට මේ තරම පැහැදිලි කරේ මේ කොන්දේසිය මේ තර්කය ගන්න එක වැරදුනොත් අනිවාර්යයෙන්ම අපේ සම්පූර්ණ ගානම වර්ධිනවා. right. ඒ නිසා මේ තර්කය හොඳට පැහැදිලි කරලා හරියට තර්කය ගොඩනගා ගන්න ඕනේ. ඒකට දැන් අපිට ලේසි. T1 වෙලා P බිඳුව විච්ච අවස්ථාවේදී අවුට්පුට් එක එකයි. එහෙම නැත්නම් W බිඳුව වෙලා T බිඳුව වුණාම ඒත් අවුට්පුට් එක එකයි. right. එතකොට අපි මේ අවස්ථාව ටික අරගෙන යනවා අපේ සත්‍යතාව වගුවක් හදාගන්න. right. එතකොට සත්‍යතාව වගුවේදී මට මේ ටික හදාගන්න ලේසි වෙන්න මම සත්‍යතාව වගුවක් ඇඳගෙන තියෙනවා. මම ඊට කලින් පැහැදිලි කරන්නම් අපේ සත්‍යතාව වගුවේදී අපිට එන්න ඕනි විචල්්‍ය තුනක් මොකක්ද දෙන්න ඕනේ විචල්්‍ය P1 ඊට පස්සේ T1 ඊට පස්සේ W එක. එතකොට විචල්්‍ය තුනයි කියලා කියන්නේ ආදාන 3යි කියලා කියන්නේ දෙකේ තුන්වෙනි බලයක් අවස්ථා හැදෙනවා. අවස්ථා දෙකේ තුන්වෙනි බලයක් හැදෙනවා. right. එතකොට අවස්ථා දෙකේ තුන්වෙනි බලයක් කියන්නේ අවස්ථා 8ක සත්‍යතාවගුව ගොඩනගෙනවා. right. එහෙනම් අවස්ථා 8ක සත්‍යතාවගුවක් මම ඇඳගෙන තියෙනවා. right. මේකට අදාළව අපි අගයන් ටික දාගමු. විචල්්‍ය ආදාන ටික දාලා. right. එතකොට ආදාන ටික එන්නේ මොනවාද? P එකක් එනවා. ඊට පස්සේ T එකක් එනවා. ඊට පස්සේ W එකක් එනවා. output එක x කියලා කියනවා. right. එහෙනම් මම output එක x විදිහට ගන්නවා. right. සත්‍යතාවගුවක් අනින්න දන්නවා. පළවෙනි අවස්ථා 4.4ක් ඊළඟට 1.4ක් right. ඊට පස්සේ 0.2ක් 1.2ක් 0.2ක් 1.2ක් right. ඔය විදිහට යනවා. right. ඊට පස්සේ 0.1 0.1 0.1 right. ඔය විදිහට යනවා. right. එතකොට දැන් අපේ තර්කය තමයි මම තර්කය හදාගෙන තියෙනවා ඉන්න බලමු. T1 වෙලා P බිඳුව අවස්ථාවේ T1 වෙලා P බිඳුව වෙන අවස්ථාව එක අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ එක W බිඳුව වෙලා T බිඳුව වෙන අවස්ථාව. ඊළඟ එක W බිඳුව වෙලා T බිඳුව වෙන අවස්ථාව. හරිද බලමු. ඔව් T1යි P බිඳුවයි WT බිඳුවයි. ඒතර මෙන්න මේ ආදාන ටිකට අදාළව අපි අවුට්පුට් එක ගන්න හදන්නේ. right. අවුට්පුට් එක ගන්න පළවෙනි කොන්දේසියට අදාළව මම යනවා T1 සහ P බිඳුව අවස්ථාව ගන්න. right. ඒතර මෙන්න මේ අවස්ථාවේදී අපි අවුට්පුට් එකයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් ඒ අවස්ථාවම තියෙනවා T1යි P බිඳුව. අනිත් එක්කෙනා දිහා බලන්න අවශ්‍ය නැහැ. මොකද එයා සම්බන්ධව මෙතනදී කියලා නැති නිසා. ඒ වගේ වෙන ආදානයක් වෙන අවස්ථාවක් නැහැ. එහෙනම් ඔතනින් ඒ කොන්දේසියට අදාළව අවුට්පුට් දෙකයි එන්නේ. ඊට පස්සේ මෙයාට අදාළව අවුට්පුට් එක ගන්න හදනවා W බිඳුව වෙලා T බිඳුව වෙන්න ඕනේ. right. මෙන්න T බිඳුවයි W බිඳුවයි. එතනදී අපිට P ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. මෙතනදී W සහ T සම්බන්ධ විතරයි කියන්නේ. right. ඊට පස්සේ ආයෙ බලාගෙන යනකොට මෙන්න මෙතනින් T බිඳුවයි W බිඳුව අවස්ථාවක් තියෙනවා. තව පහළට ගියාට ආයෙ ඔය අවස්ථාව ටික නැහැ.
right එතකොට මෙන්න මේ ටික තමයි අවස්ථා ටික අපේ මෙන්න මේ තර්කානුකූල නැත්නම් මේ තර්කයට අදාළව අපි අවුට්පුට් එක හදාගෙන තියෙනවා. right දැන් මොකද කරන්නේ? මෙයාට අදාළව අපි ගොඩනගා ගන්න හදාන්නේ ප්‍රකාශනය ගොඩනගා ගන්න ගියාම අපි දන්නවා මෙන්න මේ එක වෙන අවස්ථාවක සත්‍යතාවගේ ප්‍රතිදානයේ එක වෙන අවස්ථාවට අපි හදාගත්තොත් ප්‍රකාශනයක් එතනදී අපිට එනවා SOP යගයක්. right SOP වලදී අපි දන්නවා බිඳුව තියෙනවා නම් බා විදිහට ලියනවා, එක තියෙනවා නම් normal form එකේ ලියනවා. එතකොට මෙතනින් එනවා මට එක පදයක් p bar t bar w bar කියලා. right එතනින් මෙතනින් එනවා p bar t w bar කියලා. right මෙතන තියෙනවා p bar t w කියලා එකක්. මෙතනින් එනවා t sorry මේක වැරදුනා p t bar w bar p t bar w bar. එතකොට මෙතනින් අපේ සම්පූර්ණ ප්‍රකාශනය එනවා. අවසාන ප්‍රකාශනය ගත්තොත් SOP ප්‍රකාශනයක් විදිහට x සමානයි කියලා ගන්න පුළුවන්. p bar t bar w bar plus p bar t w bar plus p bar t w plus p t bar w bar. right ඕක තමයි ප්‍රකාශනය එන්නේ. එතකොට අපේ ප්‍රශ්නේ කියලා තියෙන මොකක්ද කියලා බලමු. ඊට ආරක්ෂක පද්ධතිය මගින් සැකසීම සඳහා ගැළපෙන සත්‍යතාවගුවක් ගොඩනගන්න. සත්‍යතාවගුව හරි ඒ ඇසුරෙන් තුල්ලේ කරන ලද බූලියානු සමීකරණයක් ගොඩනගන්න. අදාළ සරල කිරීම වල පියවර දක්වන්න කියලා තියෙනවා. right එතකොට මෙන්න ප්‍රකාශනය අපි හදාගෙන තියෙනවා. මොකද්ද ප්‍රකාශනය? p bar t bar w bar p bar t w bar ඊට පස්සේ p bar t w ඊට පස්සේ අවසානයේ p t bar w bar. right ඊට පස්සේ අපි හදාගත්ත එකත් එක්ක දැන් අපි සුළු කිරීමට යමු. සුළු කිරීම සම්බන්ධව කතා කරන්න අපි කෙලින්ම ගමු මේක. දැන් පොළ ටික අවශ්‍ය නැහැ. right අපි කෙලින්ම යමු ප්‍රකාශනයක් අරගෙන අලුත් page එකකට මේක සුළු කරන්න හදන්නේ. මම මේක ලයින් කරලා දාන්නම්. මේක ඕනේ. හරි අපි සුළු කරගෙන යමු. බලමු කොහොමද කරන්න පුළුවන්. p bar t bar w bar. right මෙතනදී මට පේනවා මෙන්න මේ පද දෙකට p bar w bar පොදුයි. right එතකොට මට එළියට ගන්න පුළුවන් t bar plus t කියලා එකක් දාන්න. මෙයාටයි පොදු පදයක් නැහැ. right ඒ නිසා මට මෙයත් එක්ක සුළු කරන්න පුළුවන් එක්කෙනෙක් හොයාගන්න යනවා. right ඒකෙදිත් අපිට පුළුවන් මේ දෙන්නම සුළු කරන්න. ඇයි p bar t තියෙනවා, p bar t තියෙනවා, w bar w තියෙනවා. right එතකොට p bar t පොදු පදයක් විදිහට එළියට ගත්තොත් w bar plus w කියන එක නා අයින් කරගන්න පුළුවන්. මෙයා දිහා බැලුවම මට පේනවා මෙයත් එක්ක සුළු කරන්න පුළුවන් එකක්. මෙන්න මේ දෙන්න සුළු කරගන්න පුළුවන්. මේ දෙන්න සුළු කරාම t bar w bar පොදුයි. මට එතකොට p bar plus p කියන එක නා ගන්න පුළුවන්. right එතනදී මට මෙතනින් උත්තර එනවා p bar w bar dot 1 plus p bar t dot 1 plus p bar w dot 1 කියලා. right එතන මට අවසාන මෙතනින් එන ප්‍රකාශනය වෙනවා p bar w bar p bar p ඊට පස්සේ t bar w bar. right මේක දැක්කට පස්සේ අපිට නිකන් ආයෙ සුළු කරන්න අර පොදු පදයක්වත් ගන්න පේන්නේ නැහැ. බලමු p bar පොදුයි. p bar එළියට ගත්තට w bar plus t ඇතුළේ ඉතුරු වෙන්නේ සුළු කිරීමක් වෙන්නේ නැහැ. මෙතනින් w bar එළියට ගත්තට ඔන්න ඒ p bar t bar ඉතුරු වෙන්නේ වැඩක් වෙන්නේ නැහැ. right ඒ නිසා අපි මොකද කරන්නේ? මෙතනදී ඔයාලට මතක ඇති අපි redundancy law එකේ අර විචල්්‍ය තුනක් තියෙන අවස්ථාව ගැන කතා කරා. විචල්්‍ය තුනක් තියෙන අවස්ථාවක redundancy law එක සුළු කරන්න ගියාම අපිට එතන වැදගත් කාරණාවක් තියෙනවා. right ඒක කතා කරන්න මම එන්නම් මෙන්න මේ වගේ මේ ප්‍රකාශනයම ගමු. මේ ප්‍රකාශනයම අරගෙන එන්නම් අලුත් page එකකට. එතකොට මට මේකේ ලස්සනට සුළු කරගන්න පුළුවන්. මේකේ කියන කාරණාව තමයි redundancy law එකේදී අපි මේ කොන්දේසි ටික මතක තියාගෙන ඉන්නවා. ඔයාලට මේ කොන්දේසි ටික නැවත මතක් කරන්න ඕන නම් මම පොඩ්ඩක් කොන්දේසි ටික මතක් කරන්නම් මෙහෙම.
එකක් තමයි විචල්්‍ය 3ක් තියෙන්න ඕනේ. විචල්්‍ය 3ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක අපි කිව්වා රිපීට් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ එකම විචල්්‍ය දෙපාර ගානේ යෙදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා one variable is complement. ඒ කියන්නේ එක මේ කියන කාරණාව තමයි විචල්්‍ය 3ක් තියෙන්න ඕනේ. අපි හිතමු උදාහරණයක් විදිහට මෙහෙම එකක්. විචල්්‍ය 3ක් තියෙන්න ඕනේ. A B C right. විචල්්‍ය 3ක් තියෙනවා A සහ B සහ C වලින් හැදිච්ච. ඒකට මේක රිපීට් වෙලා තියෙනවලු දෙපාර ගන්න. right. දෙපාර ගන්න රිපීට් වෙලා තියෙනවලු. හැබැයි එකක කම්ප්ලිමන්ට් එකක් තියෙනවා. right. එතකොට මෙන්න මේ වගේ එකක්. මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. A B B C A C බාවල. right. බලන්න මේකේ A B මේ ප්‍රකාශනය ගත්තම සමස්ත ප්‍රකාශනය ගත්තම විචල්්‍ය 3ක් තියෙනවා. A තියෙනවා B තියෙනවා C තියෙනවා. right. ඊට පස්සේ එකක් විතරක් කම්ප්ලිමන්ට් වෙලා තියෙන්න ඕනි. අනිත් ඒවා normal form එකේ තියෙන්න ඕනේ. right. එතකොට A කියන එක්කෙනා දෙපාරක් ඉදලා තියෙනවා. B දෙපාරක් ඉදලා තියෙනවා. C දෙපාරක් ඉදලා තියෙනවා. හැබැයි A විදිහටම තියෙනවා B විදිහටම තියෙනවා. ඒ කියන්නේ එකම විචල්්‍ය තියෙනවා. කම්ප්ලිමන්ට් වෙලා නැහැ. හැබැයි මෙතන බලන්න C එකයි මෙතන C බා එකයි. right. එතකොට C එකයි C බා එකයි කියලා කියන්නේ මෙතනදී මේ දෙන්න කම්ප්ලිමන්ට් වෙලා තියෙනවා. right. එහෙනම් අපේ කොන්දේසියට අනුකූලව මේ දෙන්න මේ කියපු කොන්දේසි තුනට අදාළව මෙතනදී තියෙනවා. right. කොන්දේසි තුනට මේ අදාළව තියෙනවා නම් අපිට කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයේ මෙන්න මේ අනුපූරකය අන්තර්ගත නොවන විචල්්‍ය. අනුපූරකයේ සහිත විචල්්‍ය අන්තර්ගත නොවන පදය. එයා කපලා අයින් කරන්න පුළුවන්. එතකොට මේකේ අනුපූරකය ඇවිල්ලා තියෙන්නේ C තනේ. C සහ C බා කියන අනුපූරකය ඇවිල්ලා තියෙනවා. right. C සහ C බාට අනුපූරකය ආවම මෙයාගේ BC කියන එකෙත් C තියෙනවා. AC කියන එකෙත් C තියෙනවා. AC බා කියලා තියෙනවා. එතකොට ඒකේ C අකුරක් C කියන විචල්්‍ය තියෙනවා. හැබැයි ඒ කියන එකේ AB කියන එකේ C කියන විචල්්‍ය නැහැ. right. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙයා කපලා අයින් කරන්න. එතකොට අපේ උත්තරේ අවසානට එනවලු A බා C. right. මේක සුළු වෙන විදිහ ඕනනම් තවදුරට පැහැදිලි කරනවා නම් ඒකට මම ආයෙත් යන්නම්. සුළු වෙන විදිහ සම්බන්ධව පැහැදිලි කරන්න මම හිතන්නේ මෙන්න මේක අපි ගත්තේ ABC A C බා. right. සුළු වෙන විදිහ පැහැදිලි කරොත් එහෙම මේක සුළු කරන්න ගියාම ඔයාලට කිසිම අයිඩියා එකක් එන්නේ නැහැ නේ. පොදු පද එළියට ගත්ත කියලා කිසිම තේරුමක් නැහැ. වෙන සුළු කිරීම, එකතු කිරීම, අඩු කිරීම, දශම බිංදුව එනවා මුකුත් නැහැ. right. එතකොට මෙතනදී ඔයාලට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම එකක්. ප්‍රකාශනයක් සුළු කරගන්න ඉස්සරහට යන කිසිම පාත් එකක් පේන්නේ නැත්නම් ඔයාලට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි මේක ඔයාලට පුළුවන් සම්මත ප්‍රකාශනයක් බවට පත් කරන්න. සම්මත ප්‍රකාශනයක් කරාට පස්සේ මේක ඉක්මනින්ම සුළු වෙනවා. right. අපි බලමු. මේකේ සම්මත කරන්න කියලා මුළු ප්‍රකාශනයම සම්මත කරන්න ඕනේ නැහැ. මම සුළු කිරීම සරල වෙන්න. මම මේක ගැන අයිඩියා එකක් මට තියෙන නිසා මට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් මේකේ අයිඩියා එක හදාගන්න. මේකෙදි මම මෙන්න මේ විචල්්‍ය නැත්නම් අනුපූරකයේ අන්තර්ගත නොවන විචල්්‍ය පමණක් සම්මත කරනවා. right. එයා සම්මත කරන විදිහ අපි කතා කරා. මේක එකෙන් ගුණ කරා. මම මෙච්චර සරලව පැහැදිලි කරන්නේ මේක ටිකක් අහු නොවන නිතර හම්බ වෙන්නේ නැති තියරියක් නිසා. right. ඊට පස්සේ AB කියන එක්කෙනාගේ එක වෙනුවට C දාලා ලියන්න ඕනේ. ඒතර C + C බා කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ BC ධන AC බා කියලා එනවා. right. එතනදී මට එන උත්තරයක් ABC මේක සුළු කරගත්තම ABC බා කියලා. මේ පැත්තේ එනවා BC ධන AC බා කියලා. right. එතකොට මට පේනවා මෙන්න මේ ABC කියන එක්කෙනාට සහ BC ට sorry ABC කියන එක්කෙනා සහ BC ට BC පොදුයි. BC පොදු වෙනකොට මෙතන A ඇවිල්ලා මෙතනින් BC එළියට ගත්තම එකක් ඉතිරි වෙනවා. right. ප්ලස් එකත් එක්ක ඊට පස්සේ මෙන්න මේ දෙන්නට ABC බාට සහ AC බාට AC බා කියන එක්කෙනා පොදුයි. AC බා පොදුයි. එතනදි මට ඉතුරු වෙනවා B එකත් එක්ක මෙතනින් AC බා අයින් කරගත්තම එතකොට මෙන්න මෙතනින් මේ සම්පූර්ණ කොටස එක වෙනවා. මෙතනින් AC බා මේ සම්පූර්ණ කොටසත් එක වෙනවා. හේතුව අපි දන්නවා එකක ඕන විචල්යකට එකක් එකතු කරාම අගේ එකයි. right. එතකොට මෙයා ගුණ වුණාම BC + AC බා ඉලදී. right. මේක තමයි අවසාන පිළිතුර. බලන්න අපේ ඉස්සෙල්ලා ගානේ BC + AC බා ඉලදී තියෙනවා. BC + AC බා ඉලදී තියෙනවා. right. එතකොට මට මේකෙදි කෙලින්ම කියන්න පුළුවන් මේ ප්‍රකාශනය සුළු වෙලා ආපු ආකාරය තමයි මේ තියෙන්නේ.
එතකොට මේකෙදී අපිට කෙලින්ම කියන්න පුළුවන් අර ඇත්තටම බලන්න මේකයි මේ දෙන කම්පෙයාර් කරාම අපේ මේ දෙන්න ඒ විදිහටම තියෙනවා. මෙයාව සහ මෙයාව ඒ විදිහටම මේකෙත් තියෙනවා. හැබැයි අපේ අර කම්ප්ලිමන්ට් එක C කියන විචල්‍යයේ අන්තර්ගත නොවන එක්කෙනා කැපිලා අයින් වෙලා තියෙනවා. රයිට්. ඕක තමයි අපි ඔතන රිඩන්ඩන්සි ලෝ විචල්‍ය තුනක් සහිත අවස්ථාව පැහැදිලි කරන්නේ. රයිට්. ඕක ඔළුවේ තියාගෙන අපි එනවා මේකට. ඊට කලින් මම මෙහෙම කතාවක් කියන්නම්. මෙන්න මෙතන කම්ප්ලිමන්ට් කියලා කියන්නේ උඩින් බා එකක් එන එක විතරක් නෙවෙයි. රයිට්. ඒ කියන්නේ x බා එකක් තිබ්බ පරිදි කම්ප්ලිමන්ට් කියලා කියන්න බෑ. කම්ප්ලිමන්ට් එකක් වෙන්න නම් එක විචල්‍යයක් x කියලා තිබිලා අනිත් විචල්‍යය x බා කියලා තියෙනවා. එතකොට මෙතනම තව කාරණාවක් මම මේක චුට්ටක් පහකට ගන්නම්. මෙතනම තව කාරණාවක් x බා කියලා තිබිලා තව එකක් x බා විදිහටම තිබ්බොත් x බාම තිබ්බොත් මේක කම්ප්ලිමන්ට් නෙවෙයි. මේක කම්ප්ලිමන්ට් එකක් නෙවෙයි. කම්ප්ලිමන්ට් එකක් වෙන්න නම් අනුපූරකයක් වෙන්න නම් normal form එකේ විචල්‍යයක් සමග බා එකක් කම්ප්ලිමන්ට් නැත්නම් අනුපූරකයක් තියෙන්න ඕනේ. right. එතකොට මේක normal form එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොකද මෙයා තනි විචල්‍යයක් විදිහට හිතුවත් ඒ විචල්‍යයම තමයි මෙතන තියෙන්නේ. right. එතකොට මේ විචල්‍ය දෙකේ අනුපූරකය වෙන්න නම් එකක් එහෙම තිබිලා normal form එකේ තිබිලා අනිත් එක්කන බා එකක් එක තියෙනවා. right. බලමු මේ ප්‍රකාශනයට අදාළ ඔය කියන කොන්දේසිය තියනවාද කියලා. right. බලන්න. පළවෙනි කොන්දේසිය තමයි විචල්‍ය තුනක් තියෙන්න ඕනේ. P තියෙනවා, W තියෙනවා, T තියෙනවා. පළවෙනි කොන්දේසිය හරි. ඊට පස්සේ රිපීට් වෙලා තියෙනවා twice. ඒ කියන්නේ දෙපාර ගානේ ඉදිලා තියෙන්න ඕනේ. මෙන්න P තියෙනවා, මෙතන P තියෙනවා. මෙතන W තියෙනවා, W තියෙනවා. T තියෙනවා, T තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. right. හරි. ඊට පස්සේ අපි බලනවා එතකොට මේ කොන්දේසියත් හරි මේ කොන්දේසියත් හරි අපි බලනවා එක විචල්‍යයක අනුපූරකයේ තියෙනවද මෙතන p බා තියෙන්නේ මෙතන p බා තියෙන්නේ සමාන විචල්‍ය දෙකක් ඊළඟට w බා තියෙන්නේ මෙතන w බා තියෙන්නේ සමාන විචල්‍ය දෙකක් ප්‍රශ්නයක් නැහැ මෙතන t එකයි හැබැයි මෙතන තියෙන්නේ t බා ඔන්න අපි අර කියපු කම්ප්ලිමන්ට් එක ඇවිල්ලා තියෙනවා right එතකොට මේකත් සත්‍යයි කොන්දේසි තුනම සත්‍යයි නම් අපේ නියමනය තමයි නිගමනය තමයි අනුපූරකය අන්තර්ගත නොවන විචල්‍ය සහිත පදය කපා ඉවත් කළ හැකියි. right. එතකොට මේකේ අනුපූරකයේ සහිත අනුපූරකයේ තියෙන t කියන විචල්‍යයට right. එතකොට t කියන විචල්‍ය මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. එතකොට අනුපූරකයේ අන්තර්ගත නොවන විචල්‍ය අනුපූරකය සහිත විචල්‍ය අන්තර්ගත පදේ කියන්නේ මෙන්න මෙයා. එතකොට අන්තර්ගත නොවන පදේ කියන්නේ මෙයා. එතකොට මෙයා අයින් කළා දාන්න. right. මොකද කිව්වේ? අනුපූරකය සහිත විචල්‍ය අන්තර්ගත නොවන පදය. අනුපූරක සහිත විචල්‍ය කියන්නේ t කියන එක්කෙනා අයිති නොවන එක්කෙනා කපා දාලා ඉවත් කරන්න පුළුවන්. ඒකට අපේ ෆයිනල් ආන්සර් එක විදිහට එනවා p bar t plus t bar w bar. right ඒක අපේ ෆයිනල් ආන්සර් එක සුළු කිරීමේදී මෙන්න මේකෙන් මෙන්න මෙයා කපලා අයින් කරාම p bar t plus t bar w bar කියලා අපි අවසාන අංකෙන් ගන්න පුළුවන්. right ඔන්නෝම තමයි සුළු කිරීම කරන්නේ. එතකොට මෙන්න මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක. ෆයිනල් ආන්සර් එක එහෙම නැත්නම් x ගේ අගය සරලම ආකාරය. right මේ ස්ටෙප් එක පිළිවෙලට දාන්න. එතකොට මේ වගේ ලෝ ලියන්න ඕනේ. මේක රිඩන්ඩන්සි. අනිත් ඒ වගේ ලෝ ලියන්න. ඒ වගේ ලෝ ලියන්න අනිවාර්යෙන්ම. ඒ ටික හදාගත්තට පස්සේ මේ වගේ ආන්සර් එකක් එනවා. right ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න පත්‍රයට මොනවද කියලා තියෙන්නේ කියලා. right එතකොට පළවෙනි එක හරි. දෙවෙනි එක බලන්න සරල කරන ලද සමීකරණය n o not द्वारा පමණක් භාවිතයෙන් අංකිත පරිපථය අඳින්න කියලා කියනවා. right මේ ප්‍රකාශනයේට n o not පමණක් දීලා අපේ පරිපථය අඳින්න කියලා කියනවා. right ඒක නිසා මම මේව කොපි කරලා අරගෙන අලුත් page එකට යනවා. දේසි අපි ගන්නවා මේක මෙන්න p විචල්‍ය not එක පාවිච්චි කරා p bar එකක් එළියට එනවා ඊට පස්සේ t විචල්‍ය ගත්තා t එකට not එකක් පාවිච්චි කරා ඒකට t bar එකක් එළියට එනවා w එකටත් bar එකක් ඕනි right එනවා not එකක් දැම්මා w bar එකක් ගත්තා right ඊට පස්සේ අපිට p bar එකයි t එකයි හදා ගන්න ඕනේ මෙන්න p bar එක t එක ගන්න පුළුවන් මට මෙතනින්
ඔන්න p bar එකයි t එකයි ගත්තා. ඒ දෙන්න ಗುಣ වෙන්න ඕනේ. right on and එකකින් දැම්මා. ඊට පස්සේ t bar එකයි w bar එකයි මෙන්න t bar w bar. එතකොට මෙතනින් මට එනවා සුළු කිරීම t bar t මෙතනින් මට එනවා අවසාන ප්‍රකාශනය t bar w bar. right අවසානයේ මේ දෙන්න එකතු වෙන්න ඕනේ. right on O gate එකකින් දුන්නා. O gate එකකින් දුන්නම එකතු වෙනවා. දැන් මොකක්ද වෙන්නේ? p bar t plus p bar w bar. right ඔන්න අපේ ඒ ප්‍රකාශනය. හරි. right හරි ඊට පස්සේ අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට එනවා පිළිපොළ සම්බන්ධව අපි කතා කරනවා පිළිපොළ ෆ්ලිප් ෆ්ලොප් සම්බන්ධව එහෙම නැත්නම් අර්ධාකලකයයි half adder ෆ්ලිප් ෆ්ලොප් අර්ධාකලකයේ සමග පිළිපොළ සම්බන්ධව කතා කරන්නේ දියති ප්‍රකාශයේ සත්‍ය වේද නැත්නම් අසත්‍ය වේද කියලා දක්වන්න කියලා දෙනවා මම හරි වැරදි දාන්නම් එතකොට වැඩේ ලේසි වෙන නිසා පළවෙනි එක තාර්කික ద్వාරවලට මතකය ගබඩා කිරීමේ හැකියාව නොමැති නමුත් පිළිපොළ සඳහා එවැනි හැකියාවක් පවතී. right මේ ඔයාලා පොඩ්ඩක් විවරණය කරලා ලියන්න, චුට්ටක් විස්තර කරලා ලියන්න. සාමාන්‍යයෙන් ලොජික් ගේට් එකකින් එන්නේ ඉන්පුට් එකක් දුන්නම අවුට්පුට් එක එනවා එච්චරයි. හැබැයි පිළිපොළ කියන විශේෂිත පරිපථය හදාගත්තට පස්සේ මේ ලොජික් ගේට් පාවිච්චි කරලා අපිට එක අවස්ථාවක් දත්ත මතක තියාගන්න පුළුවන්. දැන් එතනදී අපි කියනවා තාර්කික ద్వාර පාවිච්චි කරලා తాවකාලික දත්තයක් මතක තියාගන්න අපි පිළිපොළ පාවිච්චි කරනවා. එතකොට මේ ප්‍රකාශනය නිවැරදියි. අර්ධාකලකය මගින් එකවර බිටු දෙකක් එකතු කිරීමේ හැකියාව පවතී. ඔව් half adder එක පාවිච්චි කරන්නේ අපි දන්නවා බිට් දෙකක් සයිස් සංඛ්‍යාවක් එකතු කරලා අවසානයේ අවුට්පුට් එක ගන්න. මෙතනදී අර OR එකේ අවුට්පුට් එක නෙමෙයි මම නිතරම කියන කාරණාව OR එකේ එකතු කිරීම නෙවෙයි. මේ සාමාන්‍ය ද්විමේය සංඛ්‍යා එකතු කිරීම කියන කාරණාව තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. right එතකොට ඒකත් නිවැරදි. තුන්වෙනි කියනවා අනුක්‍රමික තාර්කික පරිපථයක් ලෙස පිළිපොළ හැඳින්විය හැකිය. right අනුක්‍රමික තාර්කික පරිපථයක් කියලා කියන්නේ අනුක්‍රමිකයි කියලා කියන්නේ ගැලීමක් තියෙනවා කියන එකනේ. right එතකොට කලින් අවස්ථාවේ තිබ්බ ප්‍රතිදානයක් මේ අවස්ථාවට පාවිච්චි කරනවා නම් එතකොට අර පෙර අවස්ථාවල් මේ අවස්ථාවයි එකකට පස්සේ එකක් විදියට සිද්ධ වෙනවා නම් ඒකට අපි කියනවා අනුක්‍රමික තාර්කික ద్వාරයක් කියලා. right එතකොට එතනදී මෙයත් අනුක්‍රමික තාර්කික ద్వාරයක් ඉද ගන්න පුළුවන්. මොකද පාඩම මතක ඇති අපි පිළිපොළ පැහැදිලි කරනකොට ඊට කලින් අවස්ථාවේ තිබ්බ අගයන් අරගෙන තමයි වර්තමාන අවස්ථාව නැත්නම් අලුත් නව අවස්ථාව ගොඩනගා ගන්න. ඒ නිසා අපිට මේක කියන්න පුළුවන් පිළිපොළ කියන්නේ මොකක් කියලාද? අනුක්‍රමික පරිපථයක් කියලා. හරි ඊට පස්සේ SR පිළිපොළක් NAND ద్వාර භාවිතයෙන් නිර්මාණය කළ හැකියි. ඔව් ඒකත් නිවැරදි. ඒක ප්‍රකාශන හතරම නිවැරදි. අපි දන්නවා පිළිපොළ ගොඩනගන්න NAND ගේට් එක හෝ NAND ගේට් එක හෝ ඊට අමතරව NOR ගේට් එක පාවිච්චි කරනවා. NAND ద్వාර සහිත පිළිපොළ තියෙනවා, NOR ద్వාර සහිත පිළිපොළ තියෙනවා. මේ පිළිපොළ දෙක ආකාර කැමති එකක් පාවිච්චි කරලා අපිට පිළිපොළ නිර්මාණය කරන්න පුළුවන්. ওই දෙකෙන්ම වෙන්නේ එකම කාර්යය වෙන ප්‍රොසෙස් එක පොඩි වෙනසක් තියෙනවා. වෙන ක්‍රියාවලියේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් අවසාන ප්‍රතිදානය වෙන්නේ මතකය සඳවා ගැනීම. මතකයේ තබා ගැනීම තමයි අපේ අවසාන ප්‍රතිදානය වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට පළවෙනි ප්‍රශ්නේ අපි සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරනවා.